අයිබෝන් සුබ දවසක්. මම මේ මගේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එක iCube එක TVS iCube එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ ප්‍රශ්නේ තමයි මේ වීල් එක බැලන්ස් නැහැ. මේ වීල් එක වොබල් වෙනවා. වීල් එක ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. වීල් එක වොබල් වෙනවා. පොඩි ඉන්ක්‍රීස් කරන්න. වීල් එක වොබල් වෙවි තමයි යන්නේ. හරි? එක ස්පීඩ් එකකට ආපුවම මුළු හැන්ඩල් එකම මේ දෙදරනවා. එහෙම වෙන්න බෑනේ. බැලන්ස් එක යන්න එපේ. මේ බැලන්ස් එක නෑ මේ වීල් එකේ. ඔයගොල්ලන්ට පේන ඇති සමහරක් විට මේ හැන්ඩල් එක වෙවුලනවා. ටස් වීඩියෝ එක. හරිද? ඒ පවර් මෝඩ් දාලා බලන්න. දැන් බලන්න පවර් මෝඩ් දාපුවම ගොඩක් වැඩි. ඉන්න පවර් මෝඩ් දාපුවම බලන්න. මුළු බයිසිකලයම නටනවා. මුළු බයිසිකලයම දෙදරනවා. මුළු බයිසිකලයම දෙදරනවා ඔයගලන්ට පේන ඇති. මේක TVS iCube එකේ තියෙන ප්‍රශ්නයක්. ඒ iCube එකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ටයර් එකේවත් නෙමෙයි. මේ ටයර් එක නෙමෙයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ රිම් එකේ තියෙන ප්‍රශ්නේ. මේ රිම් එක බකල්. රිම් එක අවුල්. මේ රිම් එක හරි රිම් එකක් යදෙන්න ඕනේ. රිම් එක කියන්නේ දැන් මෝටරේනේ. මෝටරේ ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් මම ඇත්තටම හිතුවේ මම මේ ටයර් එක කියලා. ටයර් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. ටයර් එක උඩට දාලා තියෙන එකනේ. ඒ ටයර් එකේ හින්දා තව මේක වැඩි වෙනවා. ඉතින් මේක මම හිතනවා TVS ආයතනය නරඹයි කියලා. මේකට විසඳුමක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.